සෑම දෙසින්ම සාමය රජයන දුවපත් රාජ්‍යයක මාලිගා පවුරු අතර ජීවත් වූ කාරුණික කුමරියක් විදේශීය ලෝකය පිළිබඳව දැඩි කුතුහලයකින් පසු වූවාය. එක් නිශ්ශබ්ද උදෑසනක රාජකීය උයනේ තිබූ රන් කූඩුවක සිරවී සිටි දීප්තිමත් කොළ පැහැති ගිරවෙකු කුමරියට දැකගත හැකි විය. කුමරිය පුදුමයටපත් කරමින් එම ගිරවා කරුණාව, ධෛර්යය සහ යුක්තිය පිළිබඳ ඉපැරණි ප්‍රඥාවන්ත වදන් පවසන්නට විය. ගිරවා කෙරෙහි ඇති වූ අනුකම්පාව නිසා ප්‍රඥාව කිසිලෙසකත් සිරකර නොතැබිය යුතුයයි තීරණය කළ කුමරිය ගිරවා නිදහස් කිරීමට සූදානම් වූවාය. ගිරවා නිදහසේ පියාඹා යන අතරතුර අනාගතයේදී රාජ්‍ය බුද්ධිමත්ව පාලනය කිරීමට අවශ්‍ය කරන පෙරනිමිටි දැකීමේ ශක්තියෙන් කුමරියට ආශිර්වාද කළේය. එදා පටන් සෝභාදහමෙන් සහ සත්‍යයේ හඬින් ලද ප්‍රඥාව උපයෝගී කර ගනිමින් කුමරිය ඊතා සාර්ථකව රාජ්‍ය පාලනය කළාය. තම කරුණාවන්තකම නිසා රටට සාධාරණ පාලකයෙකු බිහි වූ බව දන්නා ගිරවා අහස්තලයේ සිට මුළු මහත් රාජ්‍යය දෙසම ඊතා සතුටින් බලා සිටියේය.